teacher performance index. අපි බලමු කොහොමද user account එකක් හදාගන්න කියලා. ඉස්සරලාම අපි කරන්න ඕන user account එකක් හදාගන්න. ඔයගොල්ලන්ට log වෙච්ච ගමන්ම නැත්නම් app එක load කරපු ගමන්ම මේ විදිහට email password දෙන්න තමයි පෙන්නන්නේ. නමුත් ඒ විදිහට නෙවෙයි කරන්න ඕන. අපිට ඉස්සරලාම account එකක් හදාගන්න ඕනේ. එහෙම නැත්නම් incorrect email or password කියලා එනවා. නිසා sign up button එක click කරලා ඉස්සරලාම username එක විදිහට ඔයාගේ නම දෙන්න ඕන. මේ විදිහට අපි නම type කරනවා. ඊට පස්සේ valid email එකක් දෙන්න ඕන. valid email එකක් දුන්නේ නැත්නම් verification code එක link එක අපිට ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා වැඩ කරන email එකක්ම ලබා දෙන්න ඕන. ඊට පස්සේ කැමති විදිහට ඕනම password එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට strong password එකක් use කරන්න. ඊට පස්සේ confirm password වලත් ඒ විදිහටම type කරපු password එක වැරදෙන්නේ නැති වෙන විදිහට enter කරලා එතන create password create account දෙන්න. එතකොට password එක invalid කියලා වැටෙනවා. මොකද මෙතන අපි type කරන එක වැරදිලා තිබුණොත් match වෙන්නේ නැත්නම් password එක match වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒ නිසා password එක හරියටම match වෙන විදිහටම ඔයා කරන්න ඕන. account එක create කරගන්න. එතකොට ඔන්න sign up successful කියලා එනවා. ඊට පස්සේ verification email එක ඔයාගේ email එකට ඇවිදින් තියෙනවා. ඒ නිසා ඒකෙන් ඔයා email එක verify කරන්න ඕනේ සත්‍ය email එකක් හැටියට. ඊට පස්සේ අපහු ඔයාලට ඔයාලගේ පළවෙනි වතාවට log වෙන නිසා profile එක update කරන්න එනවා. ඒකෙදි full name එක දෙන්න. ඊට පස්සේ username එක ඔයාලට default ලැබිලා තියෙනවා. ඊළඟට අනිත් තොරතුරු ටික ඉල්ලන විදිහට දෙන්න ඕන. ඒක අත්‍යවශ්‍ය නැහැ හැම එකක්ම දෙන්න ඕන කියලා. නමුත් නිවැරදිව දෙන්න. මේක කිසිම විදිහකින් වෙනත් කිසිම පාර්ශවයකට ලබා ගන්න පුළුවන්කමක් නැහැ. database එකේ save වෙනවා විතරයි වෙන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. ඕනම තොරතුරක් සත්‍ය තොරතුරු ඔයාලට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට සියලු fields ටික fill කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් save කරන්න. ඒ වගේම තමයි profile picture එකක් upload කරන්නත් පුළුවන් කැමති විදිහට. එතකොට ඔයාලගේ මේ profile picture එක මේ විදිහට select කරපුවාම upload වෙනවා. හරි. එතකොට ඊට පස්සේ save කරාම successfully account එක create වෙනවා. හරි. මෙහෙම තමයි අපි account එක create කරගන්නේ. බොහොම ස්තුතියි.